ඉතින් අපි හැමෝම දන්නවා මේ ඇවිල්ලා තියෙන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාගේ යුගයක්. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න මොනවද ඕනේ? කැමරාස් ඕනේ. ඉතින් අපි කරන කන්ටෙන්ට් ටයිප් එක අනුව කැටගරි එක අනුව අපිට ඕනේ වෙන කැමරාව වෙනස් වෙනවා. මේ හරියටම කැමරාවක් තෝරා ගැනීම ඉතාම වැදගත් ඔයාලගේ කන්ටෙන්ට් එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඔයාගේ කන්ටෙන්ට් කැටගරි එකට අදාළව කොහොමද කැමරාවක් තෝරගන්නේ කියලා. ඉතින් තවත් කතා කරගෙන ඉන්න ඕනේ. අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි කන්ටෙන්ට් හදන්න ක්‍රියේට් කරන්න ෆෝන් කැමරා ගිම්බල් GoPro වගේ ගොඩක් දේවල් යූස් කරනවා. ඉතින් මේ දවස්වල හැමෝම හදන්නේ ඉක්මනට වීඩියෝ හදලා ඉක්මනට අප්ලෝඩ් කරන්න. මේ වැඩේට හොඳම උදාහරණයක් තමයි ස්මාර්ට්ෆෝන් එක. ඔයාලා දන්නවා වෙළඳ පොලේ ඕනේ තරම් ලෝ ක්වොලිටි ඉඳන් හයි ක්වොලිටි ඉඳන් ඕනම ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේට් වලට ෆෝන් එක වැදගත් වෙන්නේ අපි දන්නවා ෆෝන් එකෙන් වීඩියෝ එක රෙකෝඩ් කරලා එතන වීඩියෝ එක එඩිට් කරලා එතන වීඩියෝ එක අප්ලෝඩ් කරගන්නත් අපිට පුළුවන්. ඉතින් මොනවා හරි වැඩක් අලුතින්ම පටන් ගන්න කෙනෙකුට වගේ නම් ස්මාර්ට් ෆෝන් එක හොඳම ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ වෙනකොට ලංකාවට හයි ක්වොලිටි ෆෝන් ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ ළඟදී රිලීස් වෙච්ච iPhone 17 වගේ ලොකු වැඩක් ගන්න පුළුවන් ෆෝන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපිට තවත් කැමරා වර්ගයකට යන්න පුළුවන්. ඒ තමයි ප්‍රොෆෙෂනල් මට්ටමේ DSL කැමරාස්. ඔයාලට බලාගන්න පුළුවන් මේ වගේ බ්‍රෑන්ඩ් Sony, Canon, Nikon වගේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් මේ වගේ. ඒත් අපිට මේ වගේ කැමරාවක් නිකන් පාවිච්චි කරන්න බෑ. අපිට මේකට වෙනම ලෙන්ස් එකක් පවා මිලදී ගන්න වෙනවා. අපි මේකෙන් හයි ක්වොලිටි හොඳටම අර ස්මූත් විදියට වීඩියෝ කරන්න ඕන නම් අපිට මේ වගේ දේවල් වලට gimbal වගේ දේවල් යූස් කරන්නත් වෙනවා. ඒ නිසා මේ සෙටප් එක අපිට ටිකක් ගණන් බල්කි සෙටප් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි වගේ කියන්නේ වෙඩින් ෂූට් වගේ කරනවා නම් ඔයාලට මේ වගේ කැමරාවක් නම් මිලදී ගන්නම වෙනවා. ඉතින් මේ DSLR කැමරාවල වැඩ ටික හොඳට ඉගෙන ගත්තොත් අපිට ක්වොලිටි හොඳ කන්ටෙන්ට් එකක් එළියට දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඇක්ෂන් කැමරා ගැන නැත්නම් GoPro කැමරා ගැන. GoPro කැමරාවල කැමරා සීරීස් එකක්ම තියෙනවා. GoPro Hero 7 එකේ ඉඳන් GoPro Hero 13 එක වෙනකන් සුපිරි කැමරා සෙට් එකක් බලා ගන්න පුළුවන්. මේ කැමරා අපිට පාවිච්චි කරන්න පුළුවන් හයිකින්, ට්‍රැවලින්, vlog වලට. ඒ කියන්නේ අමාරු වැඩ තියෙන. ඒ කියන්නේ අපි දැන් සමහර කට්ටිය යනවා බයිසිකල් වල හෙල්මට් එකේ ගහගෙන. ඒ වගේ අමාරු වැඩවල නැත්තම් ස්විමින් යනවා නම් ඒ වගේ දේවල් වලට මේක water proof පාවිච්චි කරන්නත් පුළුවන්. මේ කැමරාව ඉතාමත් පුංචි නිසා අපිට ඕන තැනක ලේසියෙන්ම අරන් යන්න පුළුවන්. ඔයාලට මේ කැමරාවට මේ වගේ gimbal එකක් සහ tripod එකක් පවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවට වෙනම බැටරි පැක් ගන්න පුළුවන්. මේ වගේ charger එකකුත් මේ කැමරාවට ගන්න පුළුවන්. ඉතින් මේ කැමරාවල් ගොඩක් quality output එකක් ගන්න පුළුවන් කැමරාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපේ ඊළඟ කැමරාව වෙන්නේ 360 කැමරාව. මේ කැමරාවට අංශක 360ක්ම හොඳටම පේනවා. දැන් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා මේ වීඩියෝ එකේ තියෙන අංශක 360ම මේ කැමරාවට අහු වෙලා තියෙනවා. මේ කැමරාව travel channel එකකට වගේ යූස් කරනවා නම් හොඳ සුපිරි වැඩ ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතනවා. අපේ අන්තිම ඔප්ෂන් එක වෙන්නේ අන්තිම කැමරාව වෙන්නේ DJI Osmo Pocket 3 කියන කැමරාව. ඔයාලට මේ කැමරාවෙන් high quality videos record කරන්න පුළුවන්. විශේෂයෙන් මේ කැමරාවට මේ වගේ creator pack එකක් ගත්තොත් ලොකු වාසියක් ඔයාලට හම්බ වෙනවා. මේ pack එකට කැමරාව විතරක් නෙමෙයි හම්බෙන්නේ. මේ pack එකට කැමරාව විතරක් නෙමෙයි හම්බෙන්නේ. ඒ වගේ high quality bag එකක් හම්බ වෙනවා. Osmo Pocket 3 කැමරාව හම්බ වෙනවා. මේ කරගෙන යන්න මේ වගේ හොඳට protect casing එකක් හම්බ වෙනවා. මේ වගේ ස්ටෑන්ඩ් එකක් හම්බ වෙනවා. හොඳම දේ තමයි DJI high quality color mic එකක් හම්බ වෙනවා. ඒත් තමයි මේකට තව external battery pack එකකුත් හම්බ වෙනවා. සහ අවසාන වශයෙන් ultra wide lens එකකුත් හම්බ වෙනවා. ඔයාලට මේ creator back එක ගත්තා කියන්නේ ලොකු දෙයක් මේ කැමරාවෙන් කරගන්න පුළුවන්. ඉතින් මම හිතන විදිහට මේක ඉතින් මගේ personal comment. හරිද? මේක මේ ලොකු දේවල් වලට වියදම් කරන වෙලාවේ ඔයා ඉක්මනට වීඩියෝස් හදලා ඉක්මනට අප්ලෝඩ් කරන්න කැමති කෙනෙක් නම් DJI Osmo Pocket 3 එක හොඳටම හොඳයි මේ වගේ වීඩියෝ. ඒ කියන්නේ
ඔයා YouTube කෙනෙක් වගේ නම් හොඳටම හොඳයි මේ DJI Osmo Pocket 3 කියන කැමරාවට යනවන. ඉතින් ඔයාගේ ඩ්‍රීම් කැමරාව මොකක්ද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක අද ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තාක්ෂණික දේවල් හොයන ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ගැන හිතන දේවල් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවත් දෙයක් මතක් කරනවා කවිෂ ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ එකකින් අයත් හම්බෙමු කවිෂ ටෙක්නොලොජි YouTube channel එකේ.